අපි මේ වීඩියෝ එකෙන් බලමු ට්‍රේඩ් මෙට්‍රික්ස් රෙජිස්ට්‍රේෂන් ඩිපොසිට් ඇක්ටිවේෂන් කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාට ආපු ලින්ක් එක මත ක්ලික් කරන්න ඕනේ. එතෙන්දි පොඩ්ඩක් බලාගන්න මේ අවසාන numbers and letters. මට ආපු එකේ තියෙන්නේ 2GND. මම ඒක මතක තියාගෙන මම ක්ලික් කරන්න ඕනේ. දැන් මේ වගේ login interface එකක් එනවා. මෙතන පහළ තියෙන sign up කියන වචනේ උඩ ටැප් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ referral code එක 2GND කියලා තියෙනවා. දැන් ඔයා username එක type කරන්න. එතනින් එහාට email එක type කරන්න. මෙතනදී real email එකක් වෙන්න ඕනේ. මොකද ඔයා verify කරන්න ඕනේ. ඔයාගේ Telegram number එක type කරන්න. එතනදී country මම තෝරනවා ශ්‍රී ලංකා. number එක type කරද්දි බිඳුව නැතුව ඉතුරු ඉලක්කම් ටික ඔයා type කරන්න. එතනින් එහාට password එක type කරන්න ඕනේ. මෙතනදී capital simple ඉලක්කම් symbol මේ ඔක්කොම mix වෙලා තියෙන්න ඕනේ. minimum 8 digit වෙන්න ඕනේ. එවනම් password එක නැවත re-enter password කියන box එකේ type කරන්න. දැන් I agree කියන box එක මත tap කරලා sign up කියලා දෙන්න. දැන් ඔයාට මෙන්න මේ වගේ email verification required කියන message එකක් එවි. දැන් ඔයාගේ email එකට යන්න. එතෙන්දී මේ ආකාරයෙන් inbox එකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඔයාගේ email එකේ මෙන්න මේ ආකාරයෙන් ගිහිල්ලා spam එක check කරන්න. මෙතන හොඳට මතක තියාගන්න ඔයාගේ email එකට verification mail එක ආවේ නැත්නම් verification email කියන එක උඩ ආය ක්ලික් කිරීම තුලින් ඔයාට මෙන්න මේ verification mail එක ගන්න පුළුවන්. මෙතන ගත්තොත් inbox එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ආපු trade metrics message එක උඩ tap කරන්න. මෙහෙම උඩට scroll කරද්දී ඔයාට පෙන්නනවා verify email address කියන box එකක්. ඒ මත tap කරන්න. දැන් ඔයාගේ email එක verify වෙලා ඉවරයි. දැන් ඔයා username password එක ගහලා login කියලා දෙන්න. එතකොට සමහර වෙලාවට Trade Metrics site එකට මේ විදිහට ආයෙ එන්න පුළුවන්. එතනදී panic වෙන්න එපා. ඉහළ right side එකේ තියෙන ඉරි තුන click කරලා login option එක තෝරලා නැවත ඔයාගේ username password එක retype කරලා log වෙන්න. හදිසියවත් ආයත් ඔය Trade Metrics interface එකට આવොත් ආයෙ try කරන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාගේ page එකට ඔයා log වෙනවා. මෙතනදී ඔයාගේ username එක පෙන්නනවා. දෙවනුව බලන්න active any package to unlock refer link කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ package එක active කරන්න ඕනේ. තව කෙනෙක්ට මේ link එක ඔයා යවනවා නම්. එහෙමනම් දැන් ඔයාගේ wallet balance 0. දැන් ඔයා deposit කරන්න ඕනේ. දැන් ඔයා උඩට scroll කරද්දී ඔයාට මෙන්න මේ deposit කියන option එක දකින්න පුළුවන්. මෙතන තියෙනවා deposit address BEP20 කියලා. ඔයා යවන්න ඕනේ BEP20 වලින්. දැන් මේ QR code එක use කරන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ ආකාරයෙන් BEP20 address එක මෙතන copy කරලත් ඔයාට යවන්න පුළුවන්. මම BEP20 address එක මෙතන copy කරනවා. දැන් ඔයාගේ Binance එකට ගිහිල්ලා send කියන option එක තෝරද්දී withdraw crypto කියලා තියෙන option එකක්. අන්න ඒක tap කරන්න. එතනදී ඔයාගේ USDT ප්‍රමාණය පෙන්නාවි. ඒක click කරන්න. ඒක click කරපු ගමන් මෙන්න මේ වගේ interface එකක් එනවා. අන්න අතන copy කරගත්ත BEP20 address එක මෙතන paste කරන්න. network එක මෙන්න මේ ආකාරයෙන් BSC network BEP20 network මුලම තියෙන එක තෝරගන්න. දැන් ඔයාට බලන්න පුළුවන් මේ BEP20 ඒ තියෙන වාසිය මොකක්ද කියලා. දැන් මම withdraw කරන්න යන්නේ $10ක් කම්පැනිට යවන්න යන්නේ. 10.01ක් type කරද්දි 10ක්ම කම්පැනිට යනවා. එතකොට මෙතන network fee එක වෙන්නේ 0.01යි. මෙතන withdraw කියලා අපි තෝරනවා. එතන ආය confirm ද කියලා අහනවා. මම confirm කියලා දුන්නේ ගමන් security එක අහනවා. මම මෙතන authenticate numbers ටික දුන්නේ ගමන් මෙන්න මේ විදියට processing කියලා වැටෙනවා. එතන view history කියන එක තෝරන්න ඕනේ. එතකොට last transaction පෙන්නනවා. ඒක උඩම තියෙන $10 මම select කරලා මෙන්න මේ TXID එක තමයි මම copy කරලා යවන්න ඕනේ. මෙතනදී TXID එක ආවේ නැත්තම් processing එකේ තියෙන නිසා පොඩ්ඩක් refresh කරන්න දෙතුන් සැරයක් අනිවාර්යෙන් TXID එක එනවා. මෙන්න මේ TXID එක copy කරලා ඔයා ආයෙ එන්න Trade Metrics site එකට. එතන deposit එක ගාව ආයෙ යන්න. QR code එක යටින් තියෙනවා amount කියලා. එතන amount එකේ $10 type කරන්න. අර TXID එක මෙන්න මේ transaction hash කියන තැන paste කරලා submit deposit කියන button එක උඩ tap කරන්න. එතකොට action complete successfully කියලා message එකක් එනවා. මෙතනින් පස්සේ කම්පැනිය check කරලා ඔයාගේ wallet එකට fund එක credit කරાવી. හැබැයි ඔයා ඉක්මනින්ම මේක ඔයාට ගන්න ඕනේ නම්
ඔයාගේ wallet එකට ගන්න ඕනේ නම් ඔයා කරන්න ඔයාගේ page එක පොඩ්ඩක් මේ විදිහට scroll කරනකොට ඔයාට දකින්න පුළුවන් මෙන්න මේ Telegram icon එකක්. ඒක උඩ tap කරන්න. එතකොට company Telegram එකට ඔයා යනවා. එතන ඔයාගේ username එකයි deposit please කියන වචනේ type කරන්න. එතකොට company ඒක watch කරපු ගමන් ඔයාට respond එකක් කරනවා මෙන්න මේ ආකාරයෙන්. දැන් ඔයා ඔයාගේ page එකට යන්න. ගිහිල්ලා refresh කරලා බලන්න අනිවාර්යෙන් $10 ඇවිල්ලා ඇති. දැන් ඔයා මෙන්න මේක use කරලා educational and service package එක buy කරන්න ඕනේ. පළමුවෙන්ම තියෙන $10 activate කියන බටන් එක උඩ click කරලා confirm කරන්න. එතකොට package active successfully කියන වචනේ ඔයාට දකින්නට පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න ඔයාගේ $10 package එක active වෙලා තියෙන්නේ. දැන් ඔයාට කැමති නම් $20 buy කරන්න පුළුවන්. insufficient මොකද ඔයාගේ ඩොලර් නැති නිසා මේ $20 insufficient. හැබැයි අනිත් එක බලන්න 40 50 60 ඔක්කොම lock වෙලා තියෙන්නේ. මොකද ඔයා 10 buy කරනකොට 20 එක open වෙනවා, 20 buy කරනකොට 40 open වෙනවා, 40 buy කරනකොට 50 open වෙනවා. මෙන්න මේව තමයි මේ system එක යන්නේ. දැන් උඩ බලන්න ඔයාගේ referral link එකක් පෙන්නනවා copy option එකක්. අන්න ඒක copy කරලා ඔයාට පුළුවන් ඔයාගේ client දැන් යවන්න. ඒ අරහා ඔයා වගේම ඔයාගේ client ටත් register වෙන්න පුළුවන්. Thank you very much.